අයයාලුවනේ ප්‍රවෘත්ති බැලුවම විපක්ෂයේ බොහෝ දෙනෙකුට බාගෙට රෙවිලා ඉන්න තත්ත්වයක් තමයි පේන්නේ. මොකද මේ 6 වෙනිදාත් ඔය තිබ්බ ඉරණමට වඩා එහා දරුණු ඉරණමක් උන්ට අත් වෙනවා කියලා හොඳටම දන්නවා. ඒකින්ද මම දැක්කා ප්‍රවෘත්ති බලද්දී දයාසිරි ජයසේකර කියනවා මචං ටීවී විජේතුංග කියන ආණ්ඩුවේ මන්ත්‍රී කෙනෙක් මචං ගිහිල්ලා මචං টয়ලට් එකක් විවෘත කරලා ඒකේ මාධ්‍යට දාලා තියෙනවලු. ඒවා අද්දි ඉතින් hina යන විදිහ හිතා ගන්න බෑ මචං. ඒත් එක්කම නලින් බණ්ඩාර චරිත හේරත් වගේ විපක්ෂයේ බලය අහිමි වෙලා එහෙම නැත්නම් බලයක් නැතුව එහෙම නැත්නම් අර කලින් වගේ මචං ස්කෝඩ් තියාගෙන මචං ස්ටේප් දාගෙන මචං වාහන සංදර්ශන දාගෙන මචං මේකේ චරිත වෙන්න දකලපු අපේ බදු මුදල් වලින් ආතල් ගත්ත පොලොස් කොට්ටෝරුව ටිකට මචං යන එනම නැතිලා තියෙන හින්දා මුන් කියනවා මචං රනිල් කියව මාර්ගයේම යනවලු IMF එක ඒ කාලේ රිජෙක්ට් කරාලු. ඉතින් යකෝ IMF එකෙන් ණය ගන්නකොට වෙන විකල්පයක් නැහැ තමයි රටට. මේ අවුරුදු 76ක් ආපු උඹලගේ මහයුන්ට තමයි ඒක කියන්න ඕනේ. ඒ උඹලගේ මහයුන් ඒ විදිහට මේ රට කාවාසිනිය කරපු නිසා තමයි IMF ෆීටක් පතන්න ඕනේ. ඒක අපි කරපු දේවල් නෙවෙයි රනිල්ලා තමයි ඒ හොටමාට්ටු ඔක්කොම ගහලා තියෙන්නේ. දැන් ඒකෙන් පිට අපිට යන්න බෑනේ. මේ ගියොත් ආයෙත් තෙල් ගෑස් වගේ අත්‍යවශ්‍ය භාණ්ඩවල හිගයක් ඇවිල්ලා මේ රට බංකොලොත් වෙනවා. ඒකින්ද මේක ලෙහා ගන්න නම් දේශීය ආදායම වැඩි කරගෙන සංචාරක ටිකක් ගෙනලා විදේශ ආදායම වැඩි කරගෙන අපනයන ආනයන ටික සීමා කරලා තිබ්බ බාධා ඉවර කරගෙන මේකට මැච්චක් ගහන්න ඕනේ. ඒක මචං උඹලා අපි හිතනවා වගේ දවසෙන් දෙකක් කරන්න බෑ. හිතවල්ලකෝ. ලංකාවේ තිබ්බ සමස්ත පද්ධතියම මචං අක්‍රිය කරලා අකර්මණ්‍ය කරලා මුදලට යට කරලා නීති නවල මචං ගහන්න ඕනේ කියමු. රාජපක්ෂලා මෛත්‍රීලා රනිල්ලා චන්ද්‍රිකාලා එකතු වෙලා ගැහුවනේ මචං. ගහලා තමයි අවුරුදු 70 පුරාවට මේ රට ඔතෙන්ට පත් කරේ. ඒක උඹලා හිතන වගේ මේ ආණ්ඩුව පත් වෙලා මචං දවස් 90න් 120න් කරන්න පුළුවන් නම් අනුර කුමාර දිසානායක මහත්තයා මැජික් කාර්යයක් වෙන්න ඕනේ. ඒකින්ද උඹලා හොඳට කල්පනා කරලා මේ කාලකන්ණි බංකොලොත් වෙච්ච දේශපාලනඥයෝ උන්ට ගොඩෑමක් නැති නිසා තමයි මචං ආණ්ඩුව ෆේල් කියන්නේ. හැබැයි මොලේ තියෙන උඹලා හොඳට කල්පනා කරලා මචං එක දෙයක් තේරෙන්න ඕනේ අපිට. වෙන ආණ්ඩුවක් හිටියා නම් ලෝයෙත් පොලිස්පතිව අත්තකට උඩ ගන්නවා තියා හිතන්නවත් නැහැනේ. එහෙනම් දේශබන්දු තෙන්නුවන් තවත් එළිය ඉඳගෙන බොහොම සූක්ෂමව මචං පාතාලෙත් හැන්ඩල් කරගෙන ගෙවල් 10ක් 12කුත් අරගෙන අරක්කු ඉස්කාගාර තියාගෙන කාම්සප විඳින්මින් මචං අපේ සල්ලි වලින් മന്ത്രിවරු ඇමතිවරු ආතල් ගද්දි පොලිසියේ හිතපල්ලකෝ හරියට ඔඩිට් එක කරොත් එහෙම පොලිසියේ ඉහළ නිලධාරි නෙවෙයි පහළ දක්වා මේක ඇදිලා ගිහිල්ලා මුන් එදා ඉඳන් මේ කසා කෑම මචං ලිපිකරුගේ ඉඳන් කරලා තියෙනවා. ඒ කියන්නේ අපේ සල්ලි වලින් මුන් ආතල් අරන් තියෙනවා. මම ඊයේ පෙරේදා වීඩියෝ කිව්වා වගේ